ගංවතුර අවදානමත් සමග ඊළඟට අපිට මුණ දෙන්න වෙන බරපතල සෞඛ්‍ය ගැටලු වලින් එකක් තමයි මීයුන රෝගී තත්ත්වය. මීයුන ඇති කරන්නේ ලෙප්ටෝස්පයිරා කියන බැක්ටීරියාව. මේ බැක්ටීරියාව ජීවත් වෙන්නේ මීයන්ගේ සහ අනෙකුත් ක්ෂීරපායි සතුන්ගේ උදාහරණ වශයෙන් බල්ලෝ, හරක්, ඌරෝ ඒ වගේ ඕනම සතෙක්ගේ ඉන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මුත්‍රාශයේ ජීවත් වෙන්නේ. ඒතර ඒගොල්ලන්ගේ මුත්‍රාත් එක්ක මේ මීයුන හදන බැක්ටීරියාව පරිසරයට නිදහස් වෙනවා. එතකොට ජලය සහිත පරිසරවල, තෙත මඩ සහිත පරිසරවල මේ බැක්ටීරියාව ඉතාමත් හොඳින් ජීවත් වෙනවා. මාස ගාණනක් යනකම් ඒගොල්ලන්ට මේ පසේ ජීවත් වෙන්න පුළුවන් වතුරේ. එතකොට මේක කොහොමද අපේ ඇඟට ඇතුළු වෙන්නේ? අපේ ඇඟේ හීරීම්, තුවාල වගේ තියෙන තැන් වලින් සහ ශ්ලේෂ්මල පටල වලින්. ඒ කියන්නේ අපේ ඇස් වලින්, කටේ තියෙන ශ්ලේෂ්මල පටල හරහා මේ බැක්ටීරියාව අපේ ඇඟට ඇතුළු වෙනවා. අපේ ඇඟට ඇතුළු නම් මොනවද අපිට තියෙන රෝග ලක්ෂණ? උණ, ප්‍රධාන වශයෙන්ම උණ සමග තදබල හිස රදයක් එනවා, මස්පිඩු වේදනාවක් එනවා, ඒ වගේම සමහර වෙලාවට ඇස් රතු වෙන්න පුළුවන්, කැස්සක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට අපි මේක සුළු කොට තකන්න හොඳ නැහැ. ටික දවස් 3-4කට පස්සේ මේ බැක්ටීරියා අපේ ලේ හරහා ඇඟ හැමතැනම ව්‍යාප්ත වෙන්න පුළුවන්. එතකොට අක්මාවට, වකුගඩු වලට, හෘදේ වස්තුට වගේම මොළයටත් මේක හානි කරනවා. අවසානයේ මරණය කරා ළඟා වෙනවා. ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. මේ මීයුන කියන බැක්ටීරියාව මර්ධනය කිරීම සඳහා අපිට ප්‍රතිජීවක ඖෂධ තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ මීයුන කියලා සැකසහිත අවස්ථාවක් පැමිණියොත් අනිවාර්යයෙන්ම අපි සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙන්නට ඕන. ඒ වගේම මේ ගම් වතුර සහිත අවස්ථාවක් නිසා මේ මීයුන බැක්ටීරියාව සහිත ජලය අපේ ඇඟට ඇතුළු වෙන්න පුළුවන්. එතකොට මේ සඳහා අපි රෝගය වැළඳෙන්නට කලින්, ඒ කියන්නේ රෝගය වැළඳෙන්නට පෙර දෙන ප්‍රතිජීවක ඖෂධ තියෙනවා. අපි කියනවා ප්‍රොෆිලැක්සිස් කියලා මේවට. එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හරහා මේවා අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගම් වතුර බහලා ගියාට පස්සේ අපි අපේ නිවෙස් කරා ගිහිල්ලා අපේ ගෙවල් පිරිසිදු කරනවා. එතකොට මේ අවස්ථාවේදී වුණත් මේ බැක්ටීරියාව අපේ ඇඟට ඇතුළු වෙන්න පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන්ම අපි අත් ආවරණ, පාවරණ දාගෙන අපිට හැම විටම පිරිසිදු කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම අපි වතුර උතුරවලා නිවා ගන්න ඕනේ. නිවල තමයි බීමට ගන්නට ඕන. මොකද මේ බැක්ටීරියාව මේ දවස්වල පරිසරයේ හැමතැනම තියෙන්න පුළුවන්. එතකොට ඒ ආකාරයෙන් අපි මේ රෝගෙන් ආරක්ෂා වීමෙන් සහ උණ හැදුනොත් නොපමා වෛද්‍යවරයෙක් කරා යොමු වීමෙන් අපට මේ රෝග තත්ත්වය වළක්වා ගන්න පුළුවන්.